ආධාරීන් සම්බන්ධයෙන් දැනට පැන නැගී තිබෙන සහ දැනට හැමෝම දන්නවා මේ වන විට ලංකාවේ ජනාධිපතිවරණය පවත්වන 2024 වර්ෂයේ තීරණාත්මක මොහොතක් ජනාධිපතිවරණයේදී අපිට තක්සේරු තබලා තියෙන්නේ මොන පාර්ශවද කියන එක පිළිබඳව යම් අදහසක් දක්වන්න තමයි මේ මාධ්‍ය සාකච්ඡා අපි අද පවත්වන්නේ. එතකොට අපි වර්ෂ ගණනාවක් තිස්සේ රැකියා විරහිතව 2019 ඉඳන් විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා 35000ක පමණ පිරිසක්. ඉතින් අපි පහුගිය කාලේ මේ ජනාධිපතිවරණය කැඳවන්නත් ඉස්සෙල්ලා අපි විවිධ පාර්ශව ගාවට ඒ වගේම පළාත්වල ඉන්න ආණ්ඩුකාරවරු පළාත්වල ඉන්න ලේකම්වරු ඒ වගේම අමාත්‍යවරු කැබිනට් නොවන විවිධ මේ අමාත්‍යවරු මන්ත්‍රීවරු ගාවට ගියා. එතකොට අපේ රැකියා විරහිත උපාධිධාරීන් සහෝදර සහෝදරියෝ විවිධ පළාත්වල පළාත් 9ම සහ දිස්ත්‍රික්ක 25ම ලංකාවේ ගියා. උද්ඝෝෂණ කළා. ඒවා ඔබලා සියලු දෙනාම දැක්කා. පහුගිය කාලේ ඒ කරපු අරගල ඒ වගේ මේ සියලු ඉල්ලීම් දැක්කා. ඒ වලට අපිට හම්බ වෙච්ච උත්තර සාධනීයව තිබ්බේ නැහැ. නමුත් අපි නැවතත් අපි මේ රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නයේ ගැටලුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් සමීපයට අරන් ගියා. එතනදී අපි මුලින්ම මේක අරන් ගියා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක දැනට ඉන්න ජනාධිපති අපේක්ෂක වරයෙක් වශයෙන් ඉන්න එතුමා ගාවට අරන් ගියා. එතුමා ඊට පස්සේ අරන් ගියාට පස්සේ එතුමා මොකද කරේ? ඒක ප්‍රතිපත්ති ප්‍රකාශනය. අපි දාන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් කියලා කියන්නේ ජනාධිපති කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ගේ ඒ වගේ රට හදන වැඩපිළිවෙල. ඉතින් මේ වැඩපිළිවෙලට අපි සම්බන්ධයෙන් දාලා තියෙන කොටස තමයි රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳ කඩිනම් තක්සේරුවක් සිදුකොට ඔවුන්ගේ පවත්නා දැනුම සහ කුසලතාවන් හඳුනා ගනිමින් අදාළ පුරප්පාඩු පවත්නා රජයේ ආයතන වෙත ඔවුන් යොමු කෙරෙනු ඇත. එතකොට මේ පුංචි කොටස විතරයි අපිට එතුමාගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් උනේ රැකියා විරහිත උපාධිධාරී සංගමය වෙනුවෙන් අපිට දාගන්න පුළුවන් උනේ. ඒක අපි එක පැත්තකට ජයග්‍රහණයක් විදියට හිතනවා. තව පැත්තකින් මේක අපි හිතපු උත්තරේ නෙමෙයි. ඒකට හේතුව එතුමා සහ ඒ පාර්ශවය අපිට මුලින් කිව්වා පාර්ලිමේන්තුවේ එතුමා හඬ නැගුවා මුලින්ම මේ සම්බන්ධයෙන් හඬ නැගුවා හඬක් අරන් ගියා. නමුත් ඒ හඬ අවසානට ප්‍රතිපත්ති ප්‍රකාශනයට එතුමා ගෙනල්ලා දාලා තියෙන්නේ ඊටාම